අයිබෝන් අද මම කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට Excel වලින් කොහොමද ටේබල් එකක් හදාගෙන මේ ඒකේ පොඩි පොඩි වැඩ ටිකක් කරන විදිහ බලන්න මම මෙන්න මේ වගේ ටේබල් එකක් තමයි අද මම හදන්න යන්නේ. ඊට පස්සේ මේ වගේ නම් ටිකක් තියෙනවා. ඊට පස්සේ ලකුණු ටිකක් තියෙනවා. ඒ ලකුණු ටික එකතු ගන්න කොහොමද කියලා එහෙම අන්න ඒ වගේ වැඩ තමයි කියලා දෙන්න යන්නේ. මම මේක මුලින්ම ඩිලීට් කරගන්නම්. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ හරි ඩිලීට් කරා. ඊට පස්සේ ඔක්කොම දන්නවා Excel open කරගන්න. මම දැන් Excel වල ඉන්නේ. Excel වල insert කියලා තියෙනවා. ඒක insert වලට යන්න. ඒකේ මෙතන table කියලා තියෙනවා. අපේ table කියලා තියෙනවා. ඒ table එක ට ගිහිල්ලා ඉස්සෙල්ලාම select කරගන්න ඔයගොල්ලෝ මම මේ තීරු දෙකක් තියෙන පේලි 5ක් වගේ තියෙන මේ table එකක් තමයි හදන්න යන්නේ. මම ඉස්සෙල්ලා select කරගන්නවා මේ වගේ ප්‍රදේශ. ඊට පස්සේ මේ table එක click table කියන icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ message එකක් එයි. මේ message එක ආවට පස්සේ අහනවා මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ okay කරන් තියෙන එක. okay කරාට පස්සේ මෙන්න මේ වගේ table එකක් හැදෙනවා. ඊට පස්සේ table එකේ ඔයාලට මෙන්න මේ තියෙන්නේ table එකේ මේ තීරුවේ මාතෘකාවයි ඔයගොල්ලෝ මෙතන මේ තීරුවට මම දානවා මම වෙනස් කරගන්නම් මේ තීරුව name කියලා මම rename කරගන්නම් name ඊට පස්සේ මේ තීරුව මම මේ තීරුව මාතෘකාව මම වෙනස් කරගන්නම් marks කියලා ඊට පස්සේ ඔයාට මේක පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් මේ ඩිසයින් එක මේ ටේබල් එක ක්ලික් කරාට පස්සේ මෙහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මේ ඩිසයින් කියලා. ඒ ඩිසයින් එකේ එතන ගියාට පස්සේ මෙන්න මේකට අනුව ඔයාට මේ ටේබල් ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් වෙනස් කරන්නම් මෙහෙම. චුට්ටක් මේ එක විදිහට වෙනස් වෙනවා මේවා මාරු වෙනකොට. මම මෙන්න මේ බ්ලැක් පාටින් තියෙන එක මම ඒක දාන්න හිතුවා මේ වගේ ලස්සනට එනවා. ඊට පස්සේ මම මේ ටේබල් එකේ මේවට අදාළව නම් ටිකක් දෙන්නම්. සමන් ගයාන් නිමල් කමල් ප්‍රසන්න සුනිල් ප්‍රියංග ඊට පස්සේ ඔයගේ ටිකක් දෙන්න. ඊට පස්සේ මම ඒකට අදාළ මාක්ස් දෙනවා. අපි තුමනාරි විෂයකට ලකුණු කියලා 55යි 65යි 75යි 80යි 82යි 44යි 73යි 27යි ඔය වගේ දුන්නා කියලා. මට දැන් ඕනේ මම මේ ටික පොඩ්ඩක් මෙහෙම තිනකොට කැතයිනේ මම මේක පොඩ්ඩක් සෙන්ටර් කරගන්නම් මෙහෙම. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ගිහිල්ලා පේනවා මේ ගියාට පස්සේ මේ වෙනස් වෙනවා මේක. එතෙන් ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ ඔන්න ඔහම එක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ආට මෙන්න මෙතන පේනවා මේ තියෙන අයිකන් එකක් සෙන්ටර් අයිකන් එක. ඒක කරා සෙන්ටර් වෙනවා එතන. ඒක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ ආයෙත් මේකත් ඒ වගේම කරන්න සෙන්ටර් වෙනවා ඊට පස්සේ. දැන් ලස්සනයි ඒක. දැන් ඊට පස්සේ ඔයාට ඕනි මෙන්න මේ ඔයාට ඕනි කියලා හිතන්න මෙන්න මේ තීරුවේ එකතුව ගන්න තමයි ඕනි. මම මේ තීරුවේ එකතුව ගන්න යන්නේ මෙන්න මේ. මෙතන මම total කියලා දාන්නම්. total. ඒක මම පොඩ්ඩක් highlight කරගන්න වෙන පාටකේ මෙතන මේ තියෙනවා මේ home වල තියෙන මෙන්න මේ තින්ද බගට් එකක් වගේ තියෙන එක ක්ලික් කරාට පස්සේ එතනින් ඔයාට වෙනස් කරගන්න පුළුවන් එක පාට. මම පොඩ්ඩක් නිල් පාටට හුරු පාටක් දෙන්න. මේකත් නිල් පාටට හුරු පාටක් දෙන්න. එතකොට ඔන්න කොහොම ලස්සනට එනවා. ඔයාට මෙන්න මේ තීරුවේ එකතුව ගන්න තමයි ඕනේ. මම මෙහෙම දෙයක් කරනවා. මෙතන සමාන ඔයාට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් පළවෙනි ක්‍රම මෙහෙමයි. ඉස්සෙල්ලාම සමාන ලකුණ ගන්න. සමාන ලකුණ ගහලා ඉවරලා අපි දැන් එකතු වන්න ගන්න සම් එක ගන්න යන්නේ. සම් එක ගන්න යනකොට මම
SUM කියලා ටයිප් කරනවා. SU මේ එහෙම ටයිප් කරන්න පටන් ගන්න වෙන ඔයාලට ප්‍රෙඩික්ෂන් වගේක් එනවා. ඒතර ඔයාලට එතනින් සිලෙක්ට් කරන්නත් පුළුවන්. මේ සිලෙක්ට් කරන්න පුළුවන් මේ සම් තියෙනවා මෙතන නැත්නම් ඔයා SUM කියලා ගහන්න. ඒතර උඩටම එනවා යා. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ ඔන්න ඔය වගේක් එනවා. එහෙම ආවට පස්සේ වාට කරන් තියෙන්නේ මෙන්න මේ ලකුණු තියෙන ටික මාක් කරගෙන යන්න තියෙන්නේ. ඕන් ඔහොම මාක් කරගෙන ගියාට පස්සේ highlight එන. ඒතර එහෙම වෙන highlight වෙනකොටම මෙතනත් වෙනස් වෙනවා මේ C4 to C10. මේ මෙතන මේ C කියන තීරුවේ මෙතෙන්ද 10 වලට එනකන් එනවා. ඊට පස්සේ ඕක enter කරන්න. enter කියලා ඉවුවට පස්සේ හරි. දැන් බලන්න මේ මෙතන වෙනස් වුණා ලකුණු. මේ ටික එකතුව ලකුණු. මේ ටික එකතුව 421යි කියලා ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔයාගේ ඔයාට මේව කරගන්න පුළුවන්. මම තව ක්‍රමයක් කියලා දෙන්නම්. මම මේක delete කරනවා. තව ක්‍රමයක් කියලා දෙන්නම් මේ ගන්න විදිය. මේක මම delete කරනාට පස්සේ ඔන්න දැන් එතන මොකුත් නැහැ. මෙතන මොකුත් නැහැ. ඔයාට මේක ඉස්සෙල්ලාම select කරගන්න පුළුවන්. select කරාට පස්සේ මෙතන තියෙනවා sum කියලා. මේ මෙතන මෙන්න මෙතන sum කියලා එකක් තියෙනවා මේ. Excel වල මෙතන උඩම sum කියලා එකක් තියෙනවා. ඒ sum කියන එක ක්ලික් කරපු ගමන් මෙන්න මෙතන බලන්න මෙතන මේ අර 421 ඇවිල්ලා. එන්න එහෙමත් කරගන්න පුළුවන්. ඔන්න ඔක තමයි මම අද කියලා දෙන්න හැදුවේ. මේ පොඩි දෙයක් Excel වල චූටිම දෙයක්. ඕනම එක්කෙනෙකුට කරගන්න පුළුවන්. මුලින්ම Excel පටන් ගන්න. ඒ කියන්නේ Excel මොකුත් දන්නේ නැති කට්ටියට පොඩි කට්ටියට වගේ මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. ඉතින් පුරුදු වෙන්න. මේ වගේ දේවල් එක එක විදිහට කරලා බලන්න. ඒවා ගොඩක් වැදගත්. ඔයගොල්ලෝගේ කම්පියුටර් දැනුම වැඩි කරගන්න, Excel පිළිබඳ දැනුම වැඩි කරගන්න. සුබ දවසක්.